ආයුබෝවන් හැමෝටම The Web Pilot channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ කිසිම පූර්ව දැනුමක් නැතුව විනාඩි 10ක් වැනි කෙටි කාලයකින් ඔයාලගේම වෙබ් අඩවියක් HTML පාවිච්චි කරලා හදාගන්නේ කොහොමද කියලා. අපිට මේ වැඩේට ලොකු software ඕනේ වෙන්නේ නැහැ. ඔයාගේ PC එකේ තියෙන සරල notepad එක වුණත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම අද පාවිච්චි කරන්නේ VS Code කියන ෆ්‍රී software එක. ඉතින් මේ තියෙන්නේ VS Code එකේ software එක. මෙන්න තියෙනවා ඒකේ ලාංඡනය. ඉතින් ඒක ඕපන් කරනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය ෆයිල් එක තියෙනවානේ. අන්න ඒ ෆයිල් එක මෙන්න මේ විදිහට ඕපන් ෆෝල්ඩර් කියලා දීලා ඔයාගේ ෆයිල් එක ඩෙස්ක්ටොප් එකේ තියෙන්නේ. ඒ වගේ අවශ්‍ය ෆයිල්ස් එක මේ සිලෙක්ට් කරනවා. ඊට පස්සේ new folder හරි ඔයාගේ ෆෝල්ඩර් එක ක්ලියර් කරලා select folder කියලා දෙනවා. එතකොට අපිට පේනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඔයාලට පේනවා මෙතන new folder කියන එක පේනවා. අපිට ඊට පස්සේ මේ welcome කියන close කරලා මෙතන මේ තියෙන icon එක ක්ලික් කරලා අපිට පුළුවන් අපේ පළවෙනි වෙබ්සයිට් එක හදන්න. ඒකට කරන්නේ index කියලා අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ HTML. ඉතින් ওই විදිහට enter දුන්නාම අපිට හම්බෙනවා HTML කියන එක. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලගේම සරල වෙබ් එකක් හදාගන්න විදිහනේ. ඉතින් අපි මේකට h1 කියන tag එකකුත් දීලා අන්නේ tag එක යටින් image එක දාන්න හැටි තමයි මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට bracket එකක් දාලා HTML කියලා type කරලා ඒක මෙහෙම දුන්නාම අපිට VS Code එක යනවා හම්බෙනවා මෙහෙම. ඒක enter දීලා ආයෙත් අපි මෙහෙම head කියලා type කරනවා. ඒකෙදිත් ඊට පස්සේ අපි title කියලා දීලා ඒක close කරාම my web page නෙවෙයි අපි මේක මට උදව් කරන එකක් කරන්නේ හරියද? ඒ කියන්නේ ඒක එහෙම එනවා. my first කියලා දෙමු අපි. first web page කියලා දීලා ඊට පස්සේ අපි title කියන එකෙන් අවසන් කරලා ඊට පස්සේ අපි h1 කියලා එකක් දෙමු. h1 tag එක දීලා මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය tag එක දාගන්න. ඉතින් මම type කරන්නේ මෙතන කියලා මම type කරන්නේ. ඊට පස්සේ අපි එතන image එකක් දාගන්න ඕනේ. ඒ නිසා අපි මෙන්න මේ විදිහට bracket එකක් දාලා img src කියලා type කරලා අපි මේ සමාන ලකුණ තියෙන්නේ අන්න ඒක දාලා මෙන්න මේ විදිහට මේ මොනවද ඒවට කියන්නේ යුගල උඩුකම දෙකක් දාගන්න ඕනේ. ඊට පස්සේ අපිට අවශ්‍ය image එක තියෙනවානේ. අපි මෙතන search කරමු කියලා ඊට පස්සේ අපි මෙන්න මේක කියලා හිතමු. ඊට පස්සේ ඒක මෙහෙම right click කරලා copy image address දෙනවා. copy image address දුන්නාම image එකේ address එක copy වෙනවා. ඊට පස්සේ අපි address එක මෙන්න මේ විදිහට දෙනවා. හරිද? එතකොට ඔයාලට පේනවා හෙන දිග address එකක් මෙතෙන්ට එනවා. ඊට පස්සේ අපි ඒක වහනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. එතකොට අපි අපේ සරල වෙබ් පේජ් එක හදලා ඉවරයි දැන්. හරිද? ඒක කරලා අපි මේ control S ඔබලා අපිට මේක save කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ආයෙත් අපේ main desktop එකට ගිහිල්ලා මෙන්න මේ තියෙන මම අර VS Code එක හදපු folder එක. අපේ folder එක මෙහෙම open කරලා අපි මෙන්න බලන්න අපේ index කියලා හදපු web එක තියෙනවා. අපි ඒක double click කරාම මෙන්න මේ විදිහට ඒක open වෙනවා. මෙන්න අපි හදාගත්තු web එක. අපිට මේක තව අප්ග්‍රේඩ් කරන්න පුළුවන් CSS JavaScript HTML තව දියුණු කරලා අපිට මේක ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් දැක්ක නේද කොච්චර ලේසිද කියලා.
ඔයාලත් මේක කරලා බලලා ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු එහෙනම්.